අද අපි බලමු මොකක්ද සිලෙක්ෂන් ෂෝට් කියන්නේ. අපි කලින් වීඩියෝ එකේ කතා කරා සෝටිං ඇල්ගොරිතම් වල පළවෙනි සෝටිං concept එක merge sort. අපිට ඔයාලට ඕන නම් මේ වීඩියෝ එක බලන්න ඕන නම් මෙතන වැටෙන link එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි අද කතා කරමු මොකක්ද මේ selection sort එක කියන්නේ. selection sort එක ගැන කතා කරද්දී මම ගත්ත data set එක. මේ data set එක තියෙන්නේ array එකක් ඇතුළේ. මේකෙදි අපි කරන්නේ sort කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අඩු එකේ ඉඳන් පිළිවෙලට අනුපිළිවෙලට හදාගෙන යන. ඒක තමයි sort සරලම sorting concept එක. අපි බලමු මේ උදාහරණය කොහොමද මේ selection sort එක කියන concept එකෙන් solve කරන්න කියලා. ඉස්සෙල්ලාම පළවෙනි node එක පළවෙනි element එක තියෙනවා 50 දී. හරිද? ඊට පස්සේ මේ data set එකේ අඩුම node එක තියෙන තුනනේ. අපි කරන වැඩේ මේ selection sort එකේදී මේ අඩුම node එකයි පළවෙනියට තියෙන node එකයි අපි swap කරනවා. swap කරනවා කියන්නේ මාරු කරනවා. ඒ කියන්නේ තුන මේ පළවෙනි කොටුවට එනවා 50 ඊට පස්සේ replace කරනවා. ඒ කියන්නේ තුන කියන තැනට 50 replace කරනවා. අපි ඒක replace කරලා ඉඳහම මේ element එකේ මේ විදිහට වෙනවා. වෙනස් වෙන්නේ අර 3යි 50යි කියන element එකේ විතරයි. හරි 3 හරි ඊළඟ ස්ටෙප් එකෙන් අපි බලන්නේ මොකද්ද මේ data set එකේ තියෙන ඊළඟට අඩුම node එක කියන්නේ. දැන් අපි 3 කියන එක ස්ටෝර් කරලා ඉවරයි. පළවෙනි point එකට ගෙනල්ලා ඉවරයි. ඊළඟට අඩුම node එකේ තියෙන මොකද්ද? 5නේ. 5 කියන එක අපි ගේන්න ඕනේ මේ 3ට පිටිපස්සට. ඒ කියන්නේ මේ 40 කියන දන්න රිප්ලේස් කරන්න ඕනේ මේ 5 කියන එක. එතකොට අපි සැප් කරන්න ඕනේ 5යි 40. 5 කියන එක මෙතනට එනවා. 40 සැප් වෙනවා 5 කියන දන්න රිප්ලේස් වෙනවා. අපි ඒකත් අඳලා බලමු. කොට එන්න 3 යනවා. මෙතනට 5 සැප් වෙනවා. මේ එලිමන්ට් ටික ඒ විදිහට වෙනවා 16 9 27 50 මෙතන රිප්ලේස් වෙනවා 40 මෙතන 10 එළියම තියෙනවා හරි ඊළඟට අඩුම නෝඩ් එක තියෙන්නේ මොකක්ද දැන් 3යි 5යි කියන එක සෝට් වෙලා ඉවරයි ඊළඟට අඩුම නෝඩ් එක තියෙන්නේ මෙතන තියෙන 9 අපි 9 කියන එක මේ 37 කියන තැනත් එක රිප්ලේස් කරනවා ඒතකොට 9 මෙතන දෙනවා 37 රිප්ලේස් කරනවා ඒකන් ඒ ස්ටෙප් එකක් මම අදින්නම් මෙතන 9 රිප්ලේස් වෙනවා 16 මෙතනට 37 27 50 40 10 හරිද දැන් ඊළඟට 9 හරි 9ට පස්සේ තියෙන වැඩිම නෝඩ් එක ඊළඟට තියෙන්නේ මේ 10 අපි 10 කියන එක මේ 16ත් එක්ක සබ් කරනවා හරිද එතකොට මේ 16 කියන එක අන්තිම පොයින්ට් එකට යනවා 10 කියන එක රිප්ලේස් වෙනවා මේ 16 කියන දන්න එතනට 10 යනවා 37 27 50 40 මේ 16 රිප්ලේස් වෙනවා හරිද හරි ඒ ටිකත් හරි ඊළඟට අඩුම නෝඩ් එක තියෙන්නේ කීයද 10ට පස්සේ 16 තියෙන්නේ අපි 16 කියන එක ඊළඟට ස්ටෝර් කරමු මම මේක මේ පැත්තේ යනවා මහා 10 මේ 16 37 තමයි සැප් වෙන්නේ. එතකොට 16 කියන එක 37 කියන දන් දෙනවා. 37 අන්තිම නෝඩ් එකට යනවා. 10 16 27 50 40 ඊළඟට අන්තිමට 37 එනවා. හරි ඒකත් හරි. දැන් අපි 16 අන්තිමට සෝල්ව් කරේ ඊළඟට තියෙනවා 27. 27 කියන එක බලන්න සෝට් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ 16ට පස්සේ තියෙන අඩුම එක තමයි 27 කියන්නේ. 27 සෝල්ව් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලනවා ඊළඟට අඩුම නෝඩ් එක. අඩුම නෝඩ් එක මොකක්ද තියෙන්නේ?
මේ 37 කියන එක. හරි. අපි 37 කියන එක සබ් කරනවා මේ 50ත් එක්ක. එතකොට 50 අන්තිමට යනවා 37 මෙතන රිප්ලේස් වෙනවා. උන 5 9 10 27 37 40 දැන් බලන්න සෝට් වෙලා තියෙන්නේ මේ අපි ගත්ත data set එක අපි step 7කින් අපි මේ selection sort එක දාලා අපි sort කරගන්නවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා මේ selection sort එකෙන් අපි කොහොමද data set එකක් store කරගන්නේ sort කරගන්නේ කියලා. අපිට තව කතා කරන්න තියෙනවා sorting concept දෙකක් ගැන. bubble sort, insertion sort. අපි ඊළඟ වීඩියෝ වලදී bubble sort එකයි insertion sort එක ගැන කතා කරමු. අතන මේ වීඩියෝ එක ඉවරයි. Thank you. All the best.